ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ දෙවනි වීඩියෝ එකට. අද අපි ඉන්නේ කොග්ගල බීච් එකේ. වෙනසකටත් එක්ක ආවා කොග්ගල බීච් එකේ පොඩ්ඩක් රවුමක් දාලා යන්න. අපි හබරාදුවේ ඉඳන් කොග්ගල පැත්තට. එහෙම නැත්නම් හැමෝම දන්නේ යාපෝස් කැම්ප් එක පැත්තට තමයි ඇවිදගෙන යන්නේ. කිලෝමීටර් 2ක් 3ක් විතර වගේ මේ බීච් එක දිගටම ඇවිදගෙන යන්න පුළුවන්. ඒ වගේම ක්ලීන් එකට තියෙනවා ගොඩක් දුර ඇවිදගෙන යන්න පුළුවන්. ලස්සනයි බීච් එක. මේ කාලේ නම් ටිකක් ටුවරිස්ලා අඩුයි. මොකද මම ඔෆ් සීසන් එකේ තමයි යන්නේ. ටික දෙනෙක් ඉන්නව ගොඩක් නෑ. බීච් එකේ ඉතින් ඇවිදගෙන යන්න ඊට පස්සේ පොඩි කට්ටිය සෙල්ලම් කරන්න නිදහසේ ඉන්න ඒ වගේ ඇවිල්ලා ඉන්නව නම් ඉතින් මේ බීච් එක හොඳයි. ගොඩක් කට්ටිය දන්නව අඩුයි මේ හරිය. ගොඩක් කට්ටිය යන්නේ උණවටුන මිරිස් ඔය වගේ පැති වලට. හැබැයි කොග්ගල බීච් එකත් නියමයි. දන්න කට්ටිය දන්නවා බීච් එක හොඳයි. මේ දවස්වල නම් ටිකක් රැල්ල සැරයි. සෙනගත් අඩුයි. එන කට්ටියට ඉතින් ඇවිල්ලා කරලා යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් විනාශ කරන්න බෑ. බීච් එක කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා පිරිසිදුව. ඒකින්ද එන කට්ටියට මම කියන්නේ බීච් එක විනාශ කරන්න නැතුව එන්න පුළුවන්. බලලා යන්න පුළුවන්. තවත් මේ වගේ අලුත් තැනකින් හමු වෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්.